Okay, so welcome everyone to the Organizational Behavior Lecture Series. ඒකේ අපේ first lesson එක වෙන්නේ introduction. හරි, අපි දැන් බලමු what is an organization? An organization is a collection of people working together in a coordinated and structured fashion to achieve one or more goals. ඒ කියන්නේ organisation එකක් ඇවිල්ලා නැත්නම් සමාගමක් ඇවිල්ලා යම්කිසි පුද්ගලයන්ගේ එකතුවක් එකම අරමුණක් achieve කිරීම සඳහා එකට වැඩ කරනවා. නැත්නම් එකම දිශාවක ගමන් කරනවා එකම අරමුණක් achieve කිරීම උදෙසා. හරිද? එතකොට මේකේ තියෙන ස්පෙෂල් ෆීචර්ස් නැත්නම් ප්‍රධානම ලක්ෂණ ඇවිල්ලා මේගොල්ලෝ පුද්ගලයන්ගේ එකතුවක් ඒත් එක්කම එකට වැඩ කරන්න ඕනේ සහ එක ගෝල් එකක් නැත්නම් එක අරමුණක් හෝ විවිධ අරමුණු මේ achieve කිරීම සඳහා තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ. එතකොට ඕවා තමයි definition එකක තිබිය යුතු ලක්ෂණ ඒත් එක්කම organisation එක. නැත්නම් සමාගමක තිබිය යුතු ප්‍රධානම ලක්ෂණ. organisation එකක goals නැත්නම් අරමුණ ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ඒ අරමුණු ළඟා කිරීමට ඒගොල්ලන්ට එක එක දිශාවල ගමන් කරන්න බෑ. එකම අරමුණක් මොකක් හරි සමාගමක පොදු වශයෙන් යම්කිසි අරමුණක් තියෙනවා නම් අපි කියමු එක්සැම්පල් එකක් විදිහට ඊළඟ අවුරුද්දේ සේල්ස් වැඩි කරනවා. maximize sales by 20% within the next month. එතකොට ඕගනයිසේෂන් එකක් විදිහට මේගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව් එක මේක. එතකොට මේක ඇචීව් කරන්න ඕන නම් මේගොල්ලෝ එක එක පැතිවලට ගිහින් හරියන්නේ නැහැ. එකම ඕගනයිසේෂන් එකක් විවිධ ඩිපාර්ට්මන්ට් උනාට යන්න ඕනේ එකම දිශාව. හරි. ඊළඟ අපි බලමු ඊළඟට ෆෝමල් ඕගනයිසේෂන්. දැන් ඕගනයිසේෂන් එකක් අපි ගත්තොත් ඒකේ කැටගරිස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන විශේෂ නැත්නම් ස්පෙෂල් ෆීචර්ස් මත නැත්නම් විශේෂ ලක්ෂණ මත ඕගනයිසේෂන් එකක් වුණාම ඒක කැටගරිස් දෙකකට බෙදෙනවා. formal and informal කියලා. හරි. එතකොට අපි බලමු දැන් formal කියන්නේ මොකක්ද කියලා. The formal organization is a system of well-defined jobs, each bearing a definite measure of authority, responsibility and accountability. Formal organization එකක් ගත්තොත් මේගොල්ලන්ගේ ඒ ඕගනයිසේෂන් එක නැත්නම් සමාගම ඇතුලේ තියෙන්න ඕන roles නැත්නම් අපි කියුවොත් තත්වීම් positions නැත්නම් ඒගොල්ලෝ ඒ අදාළ position එකේ තිබිය යුතු යුතුයකම් වගකීම් ඒ සියල්ලක්ම කලින්ම ලිඛිතව ප්‍රකාශයට පත් කරලා ඉවරයි. එතන මේ well defined කියන්නේ අපි ගත්තොත් දැන් executive කෙනෙක්ගේ sales executive ගත්තොත් එයාගෙන් වෙන්න ඕන tasks, duties, responsibilities යුතුයකම් වගකීම් එයාට තියෙන power එක tasks, responsibilities එයාගේ position එකට තියෙන power එක authority ඔක්කොම කලින්ම ලිඛිතව ප්‍රකාශයට පත් කරලා ඉවරයි. එතකොට ඒ formal organization එකේ තියෙන roles නැත්නම් අපි කිව්වොත් position වල ඒ හැම එකක්ම කලින්ම නීත්‍යානුකූලව සකසලා ඉවරයි. එතකොට කිසිම කෙනෙක්ට මේකට ඇඟිල්ලක්වත් දික් කරන්න බෑ. කිසිම බාහිර පාර්ශවයකට ඇවිල්ලා මේ ඕගනයිසේෂන් එක ගැන ප්‍රශ්න කරන්න බෑ. මොකද මේක කලින්ම පැහැදිලිව ඩිස්ක්‍රයිබ් කරලා ඉවරයි.
එතකොට මේකෙන් වෙන තවත් වාසියක් තමයි මේ ඕගනයිසේෂන් එකේ කිසිම කන්ෆියුෂන් එකක් මතභේදයකට ඉඩ දෙන්නේ නැහැ. මොකද මේවා කලින් ඩොකියුමන්ට්ස් වල ඩ්‍රාෆ්ට් කරලා ඉවරයි. තමයි මේකේ ඒව තමයි තියෙන මේන්ම ෆීචර් එක අපි ගත්තොත් නැත්නම් ඇඩ්වාන්ටේජ් එකක් ඒක ගොඩක් දුරට. ඊළඟට අපි ගත්තොත් ෆීචර්ස්. It is deliberately designed by the top management. මේක කවුද ඩිසයින් කරන්නේ? top management එක. ඒගොල්ලෝ අපි කියනවා senior management කියලා. senior management කියලාත් අපි කියන. එතකොට මේගොල්ලෝ තමයි මේ hierarchy එකේ ඉන්න මේන්ම කැටගරි එක. top, middle level, මේක first level. මේක එක එක සබ්ජෙක්ට් වල ඔයගලන්ට එක එක hierarchies දකින්න පුළුවන්. හැබැයි අපි මේකේ සිම්ප්ලි ගත්තොත්, ලේසියෙන්ම ගත්තොත් මේක තමයි hierarchies 3. එතකොට මේගොල්ලෝ තමයි මේ formal organization structure එක හදන්නේ. එතකොට මේගොල්ලෝ දන්නවා මේ chief executives-ලට managers-ලට ඒගොල්ලන්ගෙන් වෙන්න ඕන වගකීම් මොනවාද, යුතුකම් මොනවාද, ඒගොල්ලන්ට කොච්චරක් දුරට බලයක් තියෙනවද, පවර් එකක් තියෙනවද ඕගනයිසේෂන් එකේ, ඒ ඔක්කොම ඩිසයින් කරලා තියෙන්නේ මේ টপ මැනේජ්මන්ට් එකෙන් තමයි. හරිද? ඊළඟට තමයි it places more emphasis on the work to be performed than interpersonal relationships among the employees. টপ මැනේජ්මන්ට් එකක් වුණාම මේගොල්ලෝ කිසිම විටකවත් එම්ප්ලොයිස්ලා අතර තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප්ස්, බොන්ඩ්ස්, රිලේෂන්ෂිප්ස් ගැන හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම කල්පනා කරන්නේ ඕගනයිසේෂන් එකක් විදිහට ඒගොල්ලෝ කොහොමද ඉස්සරහට යන්නේ. නැත්තම් ඒගොල්ලන්ගේ තියෙන අර අපි කලින් කතා කරගත්ත ෆයිනල් ඔබ්ජෙක්ටිව් එක ඇචීව් කරගන්නේ කොහොමද? මේ පොසිෂන්ස් වලින් මේ දේ ඉෂ්ට වුණාට පස්සේ මුළු වශයෙන්ම ඕගනයිසේෂන් එකක් විදිහට මේගොල්ලෝ කොහොමද මේ ඔබ්ජෙක්ටිව් එක ඇචීව් කරන්නේ කියන එක තමයි ඒගොල්ලන්ට වඩාත්ම ඒගොල්ලෝ එක බලන්නේ. ඒගොල්ලෝ টপ මැනේජ්මන්ට් එක ඒගොල්ලන්ගේ යට ඉන්න මිඩල් ලෙවල් ෆස්ට් ලයින් අයගේ බොන්ඩ්ස් ෆ්‍රෙන්ඩ්ෂිප්ස් ගැන ඒගොල්ලෝ හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ වැඩ ගැන විතරයි. ඒගොල්ලන්ගේ ෆයිනල් අචීව්මන්ට්ස් ගැන විතරයි. හරිද? ඊට පස්සේ තමයි it specifies the relationships among various job positions and the nature of their interrelationships. ඩිපාර්ට්මන්ට් වශයෙන් ගත්තොත් ඒ ඩිපාර්ට්මන්ට්ස් ඇතුලේ අපි ගත්තොත් මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ ඒගොල්ලන්ගේ ඇතුලේ ඉන්න එම්ප්ලොයිස්ලාගේ ජොබ් පොසිෂන්ස් වල ඉන්ටර්රිලේෂන්ෂිප් එක. අපි මෙතන කිසිම දවසක කතා කරන්නේ නැහැ මේගොල්ලන්ගේ ෆ්‍රෙන්ඩ්ෂිප්ස් ගැන, බොන්ඩ්ස් ගැන කතා කරන්නේ. ජොබ් පොසිෂන්ස් වල තියෙන ලින්කේජස් නැත්නම් අපි කිව්වොත් රිලේෂන්ෂිප්ස් තමයි ඒගොල්ලෝ වැඩි හරියම කතා කරන්නේ. ඒ කියන්නේ මේ එම්ප්ලොයිගෙන් වෙන්න ඕන මේ එම්ප්ලොයිගේ ජොබ් එකෙන් වෙන ඩියුටිස් මෙයාත් එක්ක කොහොමද ලින්ක් වෙන්නේ? එතකොට ඒවා මෙයාගෙන් කොහොමද එතනින් එහාට කන්ටිනියු වෙන්නේ කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. එතනින් එහාට ඒගොල්ලන්ගේ ෆ්‍රෙන්ඩ්ෂිප්ස් බොන්ඩ්ස් ගැන කිසිම දෙයක් ඒගොල්ලෝ හිතන්නේ නැහැ. හරි. ඊළඟ එක තමයි it lays down the rules procedures essential for the achievement of the objective. අපි කලින් කතා කරගත්ත ඔබ්ජෙක්ටිව් එක ඇවිල්ලා maximize sales by 20%. එතකොට ඒක achieve කරන්න නම් මේගොල්ලෝ follow කරන්න ඕන rules නැත්නම් procedures මොනවාද? එතකොට අපි කිව්වොත් sales එක maximize කරගන්න ඕනේ නම් ඒගොල්ලෝ හිතනවා අපි ඇඩ්වර්ටයිසිං වලට ફોકસ කරන්න. මොකද ඇඩ්වර්ටයිසිං එක්ස්පෙන්සස් ඒගොල්ලෝ නැත්තම් ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂනල් කැම්පේන්ස් වැඩි කරගත්තොත් තමයි ඒගොල්ලන්ගේ ෆයිනල් සේල්ස් මැක්සිමයිස් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ rules and procedures මේගොල්ලෝ කලින්ම ලිඛිතව ડોකියුමන්ට් එකක draft කරලා තියෙනවා. ඒක තව ෆීචර් එකක්. එතකොට අන්තිම ෆීචර් එක ඇවිල්ලා efforts of various departments are coordinated, interlinked and integrated through the formal organization.
දැන් ඕගනයිසේෂන් එකේ එක එක ඩිපාර්ට්මන්ට්ස් තියෙන්න පුළුවන්. මාකටිං, HR, ෆයිනෑන්ස් මේ හැම ඩිපාර්ට්මන්ට් එකක්ම එකිනෙකට ලින්ක් වෙන්න ඕනේ. එතකොට මාකටිං අය සෙපරේට්ලි ඒගොල්ලන්ගේ වැඩ කරගත්තොත්, HR අය වෙනම සෙපරේට්ලි ඒගොල්ලන්ගේ වැඩ කරගත්තොත්, ෆයිනලි අපේ මේ ඕගනයිසේෂනල් ඔබ්ජෙක්ටිව් එකට අචීව් කරගන්න බැරි වෙනවා. ඒක නිසා මේ ඩිපාර්ට්මන්ට්ස් අතර තියෙන්න ඕනේ බොන්ඩ් එක ඒ විදිහටම තියාගෙන යන්න ඕනේ to achieve the final objective. එහෙම නැති වුණොත් මේ ඩිපාර්ට්මන්ට් ඒගොල්ලන්ගේ ඩිපාර්ට්මන්ටල් ඔබ්ජෙක්ටිව්ස් ෆුල්ෆිල් කරගෙන යනවා. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් එකක් විදිහට මාකටිං අය කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ මාකටිං සේල්ස් ඔබ්ජෙක්ටිව් එකක් තමයි 10% මේ සතිය ඇතුළත වැඩි කරගන්න එක. එතකොට HR අයගේ තමයි රික්‍රූට්මන්ට් කොස්ට් අඩු කරගන්න එක. ෆයිනෑන්ස් අයගේ වෙන්න පුළුවන් ප්‍රොෆිට්ස් වැඩි කරගන්න එක. එතකොට ඩිපාර්ට්මන්ටල් වයිස් මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව්ස් අචීව් කරගන්න ගියොත් අර ඕගනයිසේෂන් එකක් විදිහට ෆයිනලි මේගොල්ලන්ට මේ අචීව් කරගන්න ඕන ඔබ්ජෙක්ටිව් එක කරගන්න බැරි වෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම මේ ඩිපාර්ට්මන්ට්ස් අතරේ උනත් ලින්කේජ් එකක් නැත්නම් අපි කෝඩිනේෂන් එකක් ඉන්ටිග්‍රේෂන් එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. හරි. ඊළඟ එක තමයි ඉන්ෆෝමල් ඕගනයිසේෂන්. එතකොට දැන් අපි කලින් කතා කරේ ෆෝමල් ඕගනයිසේෂන් එක ගැන. දැන් අපි ඊළඟ කැටගරි එක ඉන්ෆෝමල් ඕගනයිසේෂන් එක ගැන බලමු. ඉන්ෆෝමල් ඕගනයිසේෂන් එක ඇවිල්ලා ෆෝමල් ඕගනයිසේෂන් එකේ තනිකර ඔපොසිට්. එහෙම මතක තියාගන්න. එතකොට ලේසි. Informal organization is a network of interpersonal relationships that arise when people associate with one another. අපි කිව්වොත් organization එකේ ඇතුලේ තමයි මේ informal organizations පිළිලා තියෙන්නේ. ඒවා බිහි වෙන්නේ කොහොමද? ඒ මිනිස්සුන්ගේ අතර තියෙන employees ලාගේ අතර තියෙන friendships bonds වල result එකක් නිසා. දැන් department එකකින් අපි ගත්තොත් අපි example එකක් ගත්තොත් HR department එකේ employees ලාගේ අතර තියෙන බොන්ඩ් එක තමයි බොන්ඩ් එක නිසා ඇතිවන ඕගනයිසේෂන් එක නැත්නම් ඒකට කියන ඒ කැටගරි එක ඇවිල්ලා ඉන්ෆෝමල් ඕගනයිසේෂන් එක. මේ ඉන්ෆෝමල් ඕගනයිසේෂන් එක තියෙන එක කිසිම වැරද්දක් නැහැ. ඒක හදාගෙන තියෙන්නේ টপ මැනේජ්මන්ට් එකේ කන්ට්‍රෝල් එකෙන් බැහැරව. අන්න ඒක මතක තියාගන්න. টপ මැනේජ්මන්ට් එකට කිසිම ඉන්වෝල්ව්මන්ට් එකක් නැහැ මේ ඉන්ෆෝමල් ඕගනයිසේෂන් එකේ. මේක තනිකර හදාගෙන තියෙන්නේ ඇතුළේ වැඩ කරන එම්ප්ලොයිස්ලා. ඒගොල්ලන්ගේ ෆ්‍රෙන්ඩ්ෂිප්ස්, රිලේෂන්ෂිප්ස් මත තමයි ඒගොල්ලෝ මේ ඉන්ෆෝමල් ඕගනයිසේෂන්ස් නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒකට හොඳම එක්සැම්පල්ස් තමයි මේ ට්‍රේඩ් යූනියන්ස්. ට්‍රේඩ් යූනියන්ස් ඕගනයිසේෂන් වල තියෙන ඕන දෙයක්. ඒක ඕගනයිස් මේ টপ මැනේජ්මන්ට් එකට ඒවා අයින් කරන්න බෑ. එතකොට මේවා හදාගෙන තියෙන්නේ කොහොමද? අර ඩිපාර්ට්මන්ටල් වයිස් අපිට ගන්නත් පුළුවන් නැත්නම් ඕගනයිසේෂනල් වයිස් ගන්නත් පුළුවන්. එතකොට ඒ ඇතුලේ ඉන්න එම්ප්ලොයිස් ලාගේ bonds, friendships, associations නිසා තමයි මේ informal organizations බිහි වෙලා තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් features originates from within the formal organization. අපි කලින් කතා කරා වගේ මේක formal organization නැත්නම් අර top management එකේ හදපු hierarchy එකේ ඇතුලේ තමයි මේ informal organizations ඇති වෙලා තියෙන්නේ. හරිද? හැබැයි මේක ඇති වෙලා තියෙන මේ මොකක් නිසාද? Personal interactions among employees. එම්ප්ලොයිස්ලා හදාගත්ත ඒගොල්ලන්ගේ ෆ්‍රෙන්ඩ්ෂිප් ගෲප්ස් නිසා ඒගොල්ලන්ගේ බොන්ඩ්ස් නිසා තමයි මේ ඉන්ෆෝමල් ඕගනයිසේෂන්ස් හැදිලා තියෙන්නේ. එතකොට මේවා ඕගනයිසේෂනල් වයිස් වෙන්න පුළුවන් නැත්නම් ඩිපාර්ට්මන්ටල් වයිස් වෙන්නත් පුළුවන්. ඒක ඕනෝන විදිහකට වෙන්න පුළුවන්.
ඊළඟට තමයි standards of behavior evolve from group norms. ඉතින් අපි ගත්තොත් එක්සැම්පල් එකක් විදිහට මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ හදාගත්ත ගෲප් එක ගෲප් එකේ බිහේවියර් එක නෙමෙයි HR ඩිපාර්ට්මන්ට් එකකින් හදාගත්ත ෆ්‍රෙන්ඩ්ෂිප් ගෲප් එක. එතකොට මේ ගෲප් වලට group to group මේවේ තියෙන ඇතුලේ එම්ප්ලොයිස්ලාගේ බිහේවියර් ඒගොල්ලන්ගේ relationships වෙනස් වෙනවා. The standards of behavior evolve from group norms. එතකොට මේ marketing department එකේ තියෙන rules මත තමයි ඒගොල්ලෝ හැදෙන්නේ. එතකොට HR department එකේ ඒ rules ම නෙමෙයි වෙන rules set එකක් තියෙනවා. ඒව මත තමයි HR department එකේ employees ලගේ behavior හැදෙන්නේ. එතකොට මේක group to group වෙනස් වෙනවා. ඊළඟට තමයි the independent channels of communication without specified direction of information are developed by independent channels of communication without specified direction of flow of information are developed by the group of members. ඒ කියන්නේ communication ගත්තොත් කලින් කරපු අපේ විදිහක් නැහැ. කියන්නේ කිසිම flow එකක් procedure එකක් නැහැ. යාළුවෝ එතකොට යාළුවෝ discussions කරනකොට කිසිම ඩිරෙක්ෂන් හරි ඒ කියන්නේ හරියම ඩිරෙක්ෂන් එකක් නෑ. ඔයාට කෙනෙක් හම්බුනොත් ඔයා එයාත් එක්ක කතා කරනවා. අන්න ඒ වගේ එක එක ඩිරෙක්ෂන්ස් වලට තමයි මේ කමියුනිකේෂන් එක යන්නේ. එතකොට අතුලේ ඒගොල්ලන්ගේ ගෲප් මත තමයි ඒක කමියුනිකේෂන් එක රැන්ඩම්ලි අත අපි කිව්වොත් කිසිම restriction කිසිම බැරියර් එකක් නැත්නම් බාධකයක් නැතුව ඔටෝමැටිකලි නැත්නම් ෆ්‍රීලි කමියුනිකේෂන් එක යනවා. කිසිම බැරියර් එකක් නැහැ. මොකද ෆ්‍රෙන්ඩ්ෂිප් ගෲප්ස් ඇවිල්ලා. මේ වගේ ෆෝමල් ඕගනයිසේෂන්ස් වගේ ස්ට්‍රක්චර් එක ડ્રાෆ්ට් කරපුවා නෙමෙයි. මේක ෆ්‍රීලි ඒගොල්ලන්ගේ කියන්නේ ගෲප්ස් ඇතුලේ ඕන තරම් ෆ්‍රීඩම් එකක් තියෙනවා කතා බහ කරන්න. ඊළඟට තමයි emerges spontaneously and is not deliberately created by the management. මම කිය මැනේජ්මන්ට් එකට මේකට කිසිම කන්ට්‍රෝල් එකක් කරන්න බෑ. මොකද මේක හදාගෙන තියෙන්නේ ඇතුළෙම එම්ප්ලොයිස්ලාගේ. එතකොට ඒගොල්ලන්ගේ අන්ඩර්ස්ටෑන්ඩින්ග්ස් මත ඒගොල්ලන්ගේ කල්චර්ස් මත නැත්නම් ඇටිටියුඩ්ස් මත ආකල්ප මත නැත්නම් ඒගොල්ලන්ගේ පොසිෂන්ස් මත මේ නියම කියන්නේ ඉබේම හැදෙන ඩිපාර්ට්මන්ට් එකක් ගත්තත් ඒගොල්ලන්ගේ ඉන්න පොසිෂන්ස් මත ඒගොල්ලෝ ගෲප්ස් හදාගෙන තියෙනවා. ඒකට ඒකේ කිසිම වැරද්දක් නැහැ. ඊළඟට organizations role in society. දැන් අපි සමාජයක ගත්තොත් organizations වලදී කොච්චරක් දුරට කියන්නේ ඉම්පෝර්ටන්ස් තියෙනවද? අපි ගත්තොත් මේව තමයි ඉම්පෝර්ටන්සස්. එතකොට organizations exist to allow accomplishment of work that could not be achieved by the people alone. Individuals නැත්නම් තනි පුද්ගලයන්ගෙන් කියන්නේ ලොකු අපිට වැඩක් ගන්න අමාරුයි. කියන්නේ සොසයිටි එකක් ගත්තොත් දැන් අපිට මැනුෆැක්චරින් නැත්නම් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී තනි පුද්ගලයන්ට කරන්න බෑනේ. එතකොට ඒකයි සමාගම් විදිහට හැදිලා කම්පැනි හැදිලා ඕගනයිසේෂන්ස් හැදිලා තමයි මේ සොසයිටි එකට ඒගොල්ලන්ගේ නීඩ්ස් වොන්ට්ස් ෆුල්ෆිල් කරන්නේ. නැත්නම් වුවමනා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තමයි මේ ඕගනයිසේෂන්ස් බිහි වෙලා තියෙන්නේ. එතකොට මේව තනි පුද්ගලයන්ට කරන්න බැරි දේවල්. ඒකයි group හැදිලා organizations හැදිලා society එකට සේවයක් කරන්න මේව හැදිලා තියෙන්නේ. ඊට පස්සේ as long as the goals of an organization are appropriate, society will allow them to exist and they can contribute to society. Organization එකක් වුණාම legal සම්බන්ධයෙන් legal organization එකක් අපි ගත්තොත් John Keys Corporation එකෙන් එක objective එකක් තමයි CSR project. ඒ කියන්නේ corporate social responsibility. එතකොට මේක ඇවිල්ලා recycle campaign එකක්. එතකොට මේක ඇවිල්ලා සමාජයට හොඳ දෙයක්.
එතකොට ඒක නිසා සොසයිටි එක නැත්තම් පබ්ලික් එක අ, හිතනවා හරි මේ ඕගනයිසේෂන් එක මේ සමාජය තුළ තිබිය යුතු දෙයක්. එතකොට ඒ වුණොත් මේ ඕගනයිසේෂන් එකට ෆුල් සපෝට් කරනවා. තමන්ගේ සහයෝගය දෙනවා. එහෙම වුණාම හරි ලේසි ඕගනයිසේෂන් එකට ඒගොල්ලන්ගේ ඉදිරි පැවැත්ම දිගටම ගෙන යන්න. එතකොට ඒ වෙලාවෙල හොඳ ඔබ්ජෙක්ටිව් එක. හැබැයි හදිස්සි අපි හිතුවොත් මොකක් හරි XYZ කම්පැනි එකක් අපි ගත්තොත් මේගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව් එකක් තමයි ඉලීගල් ඩ්‍රග්ස් මොන හරි මැනුෆැක්චරින්. ඉලීගල් ඩ්‍රග්ස් මැනුෆැක්චරින්. එතකොට සොසයිටි එකක් මොනක් විදිහට මේගොල්ලෝ දිහා වෙනස් විදිහකට දකින්න. ගොඩක් අපි කිව්වොත් හෙලා දක්නවා. එතකොට ඕගනයිසේෂන් එකකට දිගටම මේ ඒගොල්ලන්ගේ يعني බිස්නස් එක ඒගොල්ලන්ගේ ඇක්ටිවිටීස් දිගටම මේ කරගෙන යන්න බෑ. ඒක එතකොට ඒගොල්ලන්ට ප්‍රශ්නයක්. මොකද සමාජයවත් කැමති නැහැ මේගොල්ලෝ මේගොල්ලෝ දිගටම මේගොල්ලන්ගේ වැඩ කරගෙන යන්න. මොකද ඒක ඒගොල්ලන්ටම නරක. මොකද මේක නෙගටිව් ඉම්පැක්ට් එකක් තමයි සොසයිටි එකට දෙන්නේ. හැබැයි ජෝන් කියල්සයින් මොකද කරන්නේ? ඒගොල්ලෝ දෙන්නේ පොසිටිව් ඉම්පැක්ට් එක සොසයිටි එකට. අන්න ඒක නිසා ඒ ඕගනයිසේෂන් එකේ ඒගොල්ලන්ගේ පොලිසිස් නැත්තම් ගෝල්ස් මත තමයි ඒගොල්ලන්ගේ ඉදිරි පැවැත්ම ගැන සමාජය තීරණය කරන්නේ. ඒගොල්ලන්ගේ හොඳ ඔබ්ජෙක්ටිව්ස් නැත්නම් පොසිටිව් ඔබ්ජෙක්ටිව්ස් අපි ගත්තොත් එන්වයරන්මන්ටල් වයිස් නැත්නම් සෝෂලි ඒ කියන්නේ චයිල්ඩ් ලේබර් යූස් කරන්නේ නැති එක චයිල්ඩ් ලේබර් බෑන් කරන ඒවා අන්න ඒ වගේ පොසිටිව් ඉම්පැක්ට් එකක් සොසයිටි එකට. එතකොට ඒවා දැකලා මිනිස්සු කැමති මේ ඕගනයිසේෂන්ස් දිගටම මේ විදිහට පවත්වාගෙන යනවා. හැබැයි අනිත් පැත්තෙන් ගත්තොත් අර XYZ කම්පැනි එකේ ඒගොල්ලෝ කරන ඉලීගල් ඩ්‍රග්ස් ඇවිල්ලා නෙගටිව් ඉම්පැක්ට් එක නැත්තම් සමාජයට කරන නරකක්. ඉතින් ඒක නිසා සමාජයක් මිනිස්සුන්වත් කැමති නැහැ ඒ කම්පැනි එක දිගටම කරගෙන යන්න. කොටින්ම කිව්වොත් අන්න ඒක තමයි. ඊළඟට the nature of the organizational environment. මේක අපි කිව්වොත් නැත්තම් බිස්නස් එන්වයරන්මන්ට් එකක්ම තමයි. එතකොට ඒ පරිසරය දෙකකට බෙදෙනවා. ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියලා. එතකොට මේ ඉන්ටර්නල් කියන්නේ ඕගනයිසේෂන් එකේ ඇතුලේ තියෙන ෆැක්ටර්ස්. අපි ගත්තොත් ෂෙයාර් එක්සැම්පල් ගත්තොත් ෂෙයාර් ලා නැත්නම් ඕනර්ස්ලා. මේගොල්ලෝ මේකයි මැනේජර්ස් එම්ප්ලොයීස් එතකොට organizational culture attitudes ඒ ඔක්කොම යන්නේ internal environment එක. ඒ කියන්නේ මේගොල්ලෝ මොකද කරන්නේ? බිස්නස් එකේ ඇතුලේ ඉඳගෙන තමයි මේගොල්ලෝ බිස්නස් එකට මොකක් හරි ඉම්පැක්ට් එකක් කරනවා නම් කරන්නේ. මේගොල්ලන්ගේ පොසිටිව් ඉම්පැක්ට් එක නැත්තම් හොඳ ඉම්පැක්ට් එකක් නරක ඉම්පැක්ට් එකක් දෙකම වෙන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝගේ ස්පෙෂාලිටි එක තමයි මේගොල්ලෝ in the organization. organization එකේ ඇතුලේ ඉන්න කට්ටිය. external environment එක අපි ගත්තොත් examples ඇවිල්ලා customers suppliers එතකොට political economic environments මේ ඔක්කොම අයිති වෙනවා මෙන්න මේ external environment එකට. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ organization එකෙන් එළියේ ඉඳගෙන තමයි ඉම්පැක්ට් කරනවා නම් කරන්නේ. මේගොල්ලෝ ඇතුලේ ඉන්නේ නැහැ. මේගොල්ලෝ එළියේ ඉඳලා තමයි ඉම්පැක්ට් එක කරන්නේ. හරි. ඊළඟ එක තමයි organizational behavior එක මොකක්ද? දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ what is an organization? සමාගමක් කියන්නේ මොකක්ද? දැන් අපි කතා කරන්නේ සමාගමක ඇතුලේ තියෙන ඕන හැදියාව. ගන්න ඩෙෆිනිෂන් එක.
OB is a organizational behavior is a field of study that investigates the impact that individuals, groups, and structure have on behavior within the organization for the purpose of applying such knowledge towards improving an organization's effectiveness. එතකොට මේක ඇවිල්ලා එක කැටගරි එක ස්ටඩි නැත්නම් රිසර්ච් එකක් අපි කිව්වොත් මේගොල්ලන්ගේ කරන්නේ මේ ඉන්ඩිවිජුවල්ස්ලා ඇතුලේ ඉන්න ගෲප්ස් අපි කිව්වොත් යූනියන්ස් එතකොට එම්ප්ලොයිස්ලා නැත්නම් ඕගනයිසේෂන් කල්චර් ස්ට්‍රක්චර් එක කොච්චර දුරට ඕගනයිසේෂන් එකේ මුළු වශයෙන්ම බිහේවියර නැත්නම් ඒගොල්ලන් ඒ කොච්චරක් දුරට මොන දිශාවටද යන්නේ අපි කිව්වොත් නැත්නම් කොච්චරක් දුරට මේගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව් ෆයිනල් ගෝල්ස් අචීව් කිරීමට කොච්චරක් දුරට හෙල්ප් කරනවද කියලා මෙෂර් කරන ස්ටඩි එක තමයි අපි කියන්නේ ඕගනයිසේෂනල් බිහේවියර් එක. හරි. එතකොට මේ ඇවිල්ලා ඩෙෆිනිෂන්ස් දෙකක්. මේ ඩෙෆිනිෂන්ස් දෙකෙන් එකක් මොන හරි බලා ගන්න පුළුවන් නැත්නම් දෙකම රිෆර් කරන්න. මේ ඇවිල්ලා තවත් definitions. හරි. එතකොට අපි ගත්තොත් දැන් organizational behavior එකක් මේ study එක ඇති වෙන්න හේතුව මොනවද? එකක් තමයි scientific management era. මේකේ ෆ්‍රෙඩරික් W. ටේලර් එයාගේ scientific management වල මේ theory එක නිසා තමයි මේ organizational behavior කියලා study එකක් නිර්මාණය වුනේ. අපි ගත්තොත් ෆස්ට් එක study the efficiency and productivity of individual works. මෙයා මුලින් මොකද කරලා තියෙන්නේ? තනි තනියෙන් employees ලාගේ productivity නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන දක්ෂතා, ඒගොල්ලන්ගේ තියෙන ස්පීඩ් එක කොහොම මෙෂර් කරලා තමයි මෙයා යාගේ ස්ටඩි එක හදලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා මොකද කරලා තියෙන්නේ? jobs. ඒ තනි තනියෙන් employeesලා කරන jobs එයා හොඳට ඔබ්සර්ව් කරලා ඊළඟ එක තමයි promoted standardized job performance method. ජොබ් එකට හරියන payments කොහොමද? ඒ performance tally වෙන්නේ නැත්නම් ඒ අපි කිව්වොත් ගොඩක් ඔය incentives නැත්නම් ප්‍රතිලාභ කොහොමද යන්නේ? ඒක ඔක්කොම එයා මෙෂර් කරලා තියෙනවා. implemented price rate based incentives pay systems. ඒ කියන්නේ ඒ employee කරන ජොබ් එකේ එයාට කොච්චරක් පේමන්ට් එකක් හම්බ වෙනවද කියන එක එයා මෙෂර් කරනවා මෙයාගේ ස්ටඩි එකෙන්. ඊට පස්සේ Taylor's innovations boosted productivity market. එතකොට එයා කීක ඉනෝවේෂන්ස් කරලා තියෙන ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ටිවිටි ෆයිනල් අවුට්පුට් එක නැත්නම් ෆයිනලි අපි කිව්වොත් ඕගනයිසේෂන් එකේ ෆයිනල් ප්‍රොඩක්ටිවිටි දියුණු වෙලා තියෙනවා. තව ගත්තොත් මේ ඉන්න ෆ්‍රැන්ක් ඇන්ඩ් ලිලියන් ගිල්බර්ට්, හෙන්රි ගෑන්ට්, හැරින්ග්ටන් එමර්සන් කියන පර්සනැලිටීස් උත් මේ කට්ටිය එකතු වෙලා මේ තමයි මේ ඕගනයිසේෂන් බිහේවියර් එකට මුල කියන්නේ පටන් ගන්න තියෙන්නේ. හරි. එතකොට අපි ගත්තොත් දැන් scientific management එක දැන් කලින් කතා කරගත්ත මේ scientific management එකේ තියෙන advantages උයි disadvantages උයි. Advantages ඇවිල්ලා facilitated job specialization and mass production. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් එක employee කෙනෙක් garment industry එක අපි ගත්තොත් apparel industry එක අපි ගත්තොත් එයා කරන්නේ මහණෙකම නම් එයා මහලමහලලා ස්පෙෂලායිස්ඩ් වෙනවා. එයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් එයා ඒකෙන් එක්ස්පර්ට් වෙනවා. එක්ස්පර්ට් වුණාම ඒක ෆයිනලි ප්‍රොඩක්ෂන් එකට අවුට්පුට් එක වැඩි වෙනවා එයාගේ. මොකද එයාගේ එක්ස්පර්ටීස් එක එච්චරට වැඩි. එයාගේ එක්ස්පීරියන්ස් එක එච්චරට වැඩි නිසා. ඊළඟ එක තමයි demonstrated to managers their role in enhancing performance and productivity. එතකොට අර ඉන්ඩිවිජුවලි ඒගොල්ලන්ගේ එක්ස්පර්ටීස් එක නිසා මැනේජර්ස්ලට උනා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ටිවිටි ඕගනයිසේෂන් එකක් විදිහට ප්‍රොඩක්ටිවිටි පර්ෆෝමන්ස් එක දියුණු කරගන්න උදව් වෙනවා.
ඒකේ නෙගටිව් එක තමයි Labor opposed scientific management because its explicit goal was to get more output from workers. මේ තියරි එක හිතලා තියෙන්නේ වර්කර්ස්ලාගෙන් වැඩ ගන්න එක ගැනම විතරයි. ඒගොල්ලන්ට වෙන අතුරු බලපෑම් ඉෆෙක්ට්ස් මොනවාද ඒගොල්ලන්ගේ හෙල්ත් එකට ලයිෆ් ස්ටයිල් එක කොච්චරක් දුරට බලපානවද කියලා ඒගොල්ලන්ගේ ඇටිටියුඩ්ස් ආකල්ප කොච්චරක් දුරට වෙනස් වෙනවද කියලා මේ තියරි එකේ කිසිම දෙයක් හිතලා නැහැ. ඒක නිසා ඒක ලේබරර්ස්ලා නැත්නම් කාර්මිකයෝ කම්කරුවෝ ඒක ගැන හෙලා දැකලා තියෙනවා. ඉතින් ඒක එක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. ඊට පස්සේ තව කියනවා critics argued that the Taylor's methods and ideas would dehumanize the workplace and reduce workers to little more than drones. එතකොට දැන් මේ ටේලර්ගේ ඒ තියරියට අනුව කියන්නේ ක්‍රිටික්ස් ආගයෝ කරලා තියෙනවා. ඒකට පෙන්නලා දීලා තියෙනවා මිනිස්සු එම්ප්ලොයිස්ලා ඒගොල්ලන් මිනිස්සු විදිහට නෙමෙයි ඒ ඕගනයිසේෂන් එක වැඩ කරන්නේ රොබෝට්ස්ලා විදිහට. ඒ කියන්නේ මේ මිනිස්සුන් ඒගොල්ලන්ගේ දේවල් ගැන ඕගනයිසේෂන් එකක් හිතලා නැහැ කිසිම විදිහකින්. එතකොට එහෙම වුණාම ඒ ප්‍රශ්න ඇති වෙනවා ඉබේම. කියන්නේ ලේබරර්ස්ලා වුණත් හිලා දකින ඕගනයිසේෂන් එක ඒ ඕගනයිසේෂන් එකත් එක්ක හොඳින් වැඩ කරලා නැහැ. එහෙම වුණාම එක ප්‍රශ්න වෙනවා. ඊට පස්සේ theories later argued that the Taylor's views of employee motivation were inadequate and narrow. Organization එක බලාපොරොත්තු වෙලා තියෙන්නේ output එක, final product එක නැත්නම් productivity එක ගැන විතරයි. ඒ employees ලාව motivate කරන කියන්නේ දිරිමත් කරන්න කිසිම විදිහකින් ඒගොල්ලෝ උත්සාහ කළේ නැහැ. එහෙම වුණාම එම්ප්ලොයිස්ලා කැමති නැහැ දිගින් දිගට මේ ඕගනයිසේෂන් එක වැඩ කරන්න. ඒගොල්ලෝ එතකොට වෙන ඕගනයිසේෂන්ස් කරා යනවා. එතකොට මේ තියරි එකේ කිසිම තැනක ඒක කියවෙලා නැහැ. ඒක නිසා ඒකත් අපිට ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදිහට ගන්න පුළුවන්.